ආයිබෝවන් මధు ශ්‍රී ලංකා ලෑන්ඩ් ෆෝ සේල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. නිවසක් ඉඩමක් මිලදී ගැනීමට සිටින කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ නිවස ඉඩම විකුණා ගැනීමට අවශ්‍ය නම් මගේ WhatsApp අංකය හරහා තොරතුරු ලබා දෙන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් අපි ගිහින් බලමු අද වීඩියෝ එකේ තියෙන නිවාස සහ ඉඩම් පිළිබඳ විස්තර මොනවද කියලා. අද මම පළවෙනියටම ගෙනත් තියෙන්නේ බණ්ඩාරගම නගරයට නුදුරින් පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ නිවසට ස්වභාවික ආපදාවල් කිසිවක් නැහැ. මෙහි විකුණුම් මිලකේ $75,000යි. පර්චේස් 10 භූමි ප්‍රමාණයක තමයි මේ නිවස ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම නිරවුල් ලියකියවිලි සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 4ක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක්, නාන කාමරයක් සහිතයි. නල ජලය සහ ලින් ජලයක් තියෙනවා. ඒ වගේම විදුලි පහසුකම්ත් තියෙනවා. මේ නිවසට පැමිණීමට පුළුල් මාර්ගයක්ද සහිතයි. නිවසේ සිට බස් පාට මීටර් 100ක දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම නිවසේ ඉඳලා බණ්ඩාරවැල් නගරයට කිලෝමීටර් 1.5ක දුරකුත් තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 075 81 62 660 කියන අංකයට. කතා කරලා මේ ඉඩම පිළිබඳව නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මෙලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් ඔයාලට පුළුවන්. දෙවැනියට මම කියන්න යන්නේ ගම්පහ දිවුලපිටිය මීරිගම ප්‍රධාන පාරේ බාදුරාගොඩ පිහිටපු නව නිවසක් ගැනයි. මේ නිවසේ භූමි ප්‍රමාණය පර්චේස් 15යි. විකුණුම් මිලකේ $50,000යි. නිරවුල් ඔප්පුවක් සහිතයි. ඒ වගේම මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළු තැන්ගයක්, පිටත වැසිකිළියක් සහිතයි. ඒ වගේම අඩක් නිම කරපු නාන කාමරයක් තියෙනවා. මේ නිවසට ලින් ජලය සහ විදුලි පාසුකම්ත් සහිතයි. අඩි 12 පාරක් තමයි නිවසට පැමිණීමට තියෙන්නේ. දිවුලපිටිය ප්‍රධාන පාරට මීටර් 100ක දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඒ වගේම පාසල්, වෙළඳසැල්, ඉන්ධන පිරවුම්කල් වලින් සියලු පහසුකම් සහිතයි. මේ නිවසේ ඉඳලා බාදුරාගොඩ නගරයට මීටර් 800ක් තමයි තියෙන්නේ. ඒ වගේම ස්වභාවික ආපදාවල් කිසිවක් නැහැ කිව්ව මේ නිවසවට ඔයාලා කතා කරන්න ඕනේ 071 78 344 51 කියන අංකයට. කතා කළා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මෙලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න. තුන්වෙනියට මම කියන්න යන්නේ බුරත් සිංහල හොරණ 285 බස් පාරේ දෙහිගහවෙල පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 34යි. විකුණුම් මිලකේ $55,000යි. සින්නක්කර නිරවුල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම ගබඩා කාමරයකුත් තියෙනවා. ජල සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මේ ඉඩමේ පොල්, තැඹිලි, කොස් වගේ ගාසුත් වගා කරලා තියෙනවා. ඒ වගේම තව ගෙවල් දෙකක් හදාගන්නත් ඉඩ පහසුකම් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 074 059 56 91 කියන අංකයට. කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මෙහි විකුණුම් මිලකේ $55,000යි. මිලේ වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම්. මේ හතරවෙනියට මම කියන්න යන්නේ වාඩියපොළ පිහිටපු තවත් නිවසක් ගැනයි. මෙහි විකුණුම් මිලකේ $20,000යි. මෙහි භූමි ප්‍රමාණය අක්කර භාගයයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් සහිතයි. ඒ වගේම මේ ඉඩමේ පොල් සහ තවත් ගස් කීපයක් තියෙනවා. සාලයක්, කාමර 3ක්, මුළු තැන්ගයක්, කෑම කාමරයක් තියෙනවා මේ නිවසේ. මෙහි විකුණුම් මිලකේ $20,000යි. ඔයාලා කතා කරන්න ඕනේ 077 94 26 904 කියන අංකයට. කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මෙලේ වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. පස්වෙනියට මම කියන්න යන්නේ කුරුණෑගල නගරයේ පිහිටපු තවත් නිවසක් ගැනයි. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල මීගමුව පාරේ පිදුරුවැල්ල හන්දියේ ඉඳලා කිලෝමීටර් 3ක් ඇතුළට වෙන්නට. ඒ වගේම කුරුණෑගල නගරයට කිලෝමීටර් 10ක දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මෙහි විකුණුම් මිලකේ $45,000යි. භූමි ප්‍රමාණය පර්චේස් 96යි. සින්නක්කර නිරෝල් ඔප්පුවක් සහිතයි. ඒ වගේම මේ නිවසට ලින් ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 076 72 46 143 කියන අංකයටත් 070 72 66 283 කියන අංකයටත් 070 21 23 555 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලේ වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න.
6වෙනියට මම කියන්න යන්නේ ඇඹිලිපිටිය අම්බලන්තොට පිහිටපු බරවකුඹක හයිවේ පිවිසුමට මීටර් 100ක් දුරින් පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ නිවස අංග සම්පූර්ණ නිවසක්. මෙහි භූමි ප්‍රමාණය පර්චස් 40යි. 4ස් ඉඩමක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 125යි. මේ නිවසේ සාලයක්, කාමර 4ක්, මුළු තැන්ගයක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම මුළු නිවසේම ටයිල් අල්ලලා තියෙන්නේ. මේ නිවසේ විකුණුම් මිලක ලක්ෂ 125යි. ඔයාලා කතා කරන්න ඕනේ 071 82 69 275 කියන අංකයටත් 071 63 60 108 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මේ නිවසට කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා වැඩි විස්තර දැනගන්නත් මිලෙහි වෙනසක් සිදු කරගන්නත් ඔයාලට පුළුවන්. 7 වෙනිට මම කියන්න යන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඕවිල්ලේ අවදානයෙන් කලාපයෙන් තොර ඉඩමක් සහ නිවසක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චස් 10යි. විකුණුම් මිලකේ ලක්ෂ 60යි. සින්නක්කර නිරෝල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළු තැන්ගයක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 076යි 26යි 0යි 1657 කියන අංකයට කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලේ වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්. 8 වෙනියට මම කියන්න යන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව පාරේ බුලනවැව පිහිටපු නිවසක් ගැනයි. මේ නිවසට ස්වභාවික ආපදා වලින් තොරයි. මෙහි භූමි ප්‍රමාණය පර්චස් 120යි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළු දැන්ගයක්, වරැන්ඩාවක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම ජල සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඉඩමේ කොස් පොල් වගා කරලා තියෙනවා. ගලේවිල නගරයට මේ නිවසේ ඉඳලා කිලෝමීටර් 9ක දුරක්, ප්‍රධාන පාරට කිලෝමීටර් 1 දුරක් තියෙනවා මේ නිවසේ ඉඳලා. ඔයාලා කතා කරන්න ඕනේ 072 45 0යි 904 කියන අංකයට කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. ඒ වගේම මිල පිළිබඳව සාකච්ඡා කරගන්නත් පුළුවන්. නිවස බල්ලිවල මිල ගැන සඳහන් කිරීමක් කරගන්නත් පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා 9 වෙනියට මම කියන්න යන්නේ ඉතාමත් ලාභයට තිබෙන කුඹුරක් සමග නිවසක්. මේ නිවස පිහිටලා තියෙන්නේ අනුරාධපුර සාලියපුර. වැඩ නිම කරලා නැහැ තාම මේ නිවස සම්පූර්ණම. මෙහි භූමි ප්‍රමාණය පර්චස් 240යි. මේ ඉඩමේ කුඹුරු අක්කරයකුත් තියෙනවා. ඒ වගේම අඩක් නිම කරපු නිවසකුත් තියෙනවා. මෙහි විකුණුම් මිලකුවේ ලක්ෂ 22යි. මේ නිවසේ සාලයක්, කාමර 2ක්, මුළු දැන්ගයක් තියෙනවා. ඒ වගේම බලපත්‍රයක් සඳහා යොමු කරලා තියෙනවා මේ ඉඩම. යාපනයෙන් පාරට කිලෝමීටර් 4ක දුරිනුත් අනුරාධපුර නගරයට කිලෝමීටර් 10ක දුරිනුත් මේ නිවස පිහිටලා තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 070යි 348යි 27යි 67 කියන අංකයට කතා කරලා මේ ඉඩම පිළිබඳවත් කුඹුර පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. ආපදා වලින් තොර ඉඩමක් මේ ඉඩම. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා බලන්න. අද මම ගෙනත් තියෙන වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නත් පුළුවන්. අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා යන්නත් පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් නිවාස සහ ඉඩම් මිලදී ගන්නත් පුළුවන්. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.